ඔයාලා වෙනද වගේම අදත් ආදරයෙන් පිළිගන්නවා චූටි බෝනික් රෙසිපි අපේ YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ බටු කරියක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් වම්බඩු කියන්නේ ගොඩක් රස එළවලුවක්. ඒ වගේම ගොඩක් රසට එක එක විදිවලට අපිට වම්බඩු කරි හදාගන්න පුළුවන්. එහෙනම් අපි අද බලමු මම කොහොමද මේ වම්බඩු කරිය හදාගන්නේ කියලා. මුලින්ම මම අරගෙන තියෙනවා මේ විදියට පොඩියට කපාගත් බටු ටිකක්. ලොකු ලූණු ගෙඩියක් සිහින්ව කපාගෙන සුදු ලූණු බික් ටිකක්, රම්පෙ සහ කරපිංචා, අවමිරිස් කරල් ටිකක්, ඒ වගේම පොල් කිරි ටිකකුත් අවශ්‍ය වෙනවා. බැදපු මිරිස් කුඩු, කහ කුඩු, බැදපු තුන පහ කුඩු, ලුණු, ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකකුත් අපිට අවශ්‍ය වෙනවා. එහෙනම් දැන් බලමු කොහොමද මම මේ බටු කරිය හදාගන්නේ කියලා. මුලින්ම වළඳක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා. දැන් ඒකටම කපාගත් ලූණු, අවමිරිස් ටික, රම්පෙ සහ කරපිංචා, ඒ වගේම සුදු ලූණු ටිකත් එකතු කරගන්නවා. දැන් ඒකට උම්බලකට ටිකක් එකතු කරගන්නවා. මම ටිකක් වැඩිපුර උම්බලකට එකතු කරගන්නවා. ඔයාලා මේ තරම් උම්බලකට එකතු කරගන්න ඕනේ නැහැ. මම අපේ ගෙදර උම්බලකට තියෙන නිසායි ටිකක් වැඩිපුර මේකට උම්බලකට එකතු කරගන්නේ. දැන් මේ ලූණු උම්බලකට මේ සේරම ටික තෙලේ ටික වෙලාවක් ටෙම්පරාදු වෙන්න දෙනවා. ලූණු ටික ටෙම්පරාදු වුණාට පස්සේ මම දැන් මේකට බැදපු මිරිස් කුඩු, කහ කුඩු, රස අනුව ලුණු, බැදපු තුන පහ කුඩු, ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකත් එකතු කරලා හොඳට කලවම් කරනවා. දැන් මම මේකට කපාගත් බටු ටික එකතු කරගන්නවා. බටු ටිකත් එකතු කරගෙන මේ විදිහට කලවම් කරගෙන අපි දැන් මේ බටු ටික තෙලෙන් ටික වෙලාවක් උයා ගන්නවා. දැන් මම මේකට පොල් කිරි ටික එකතු කරගන්නවා. දැන් ඉතින් අපි මේ එකතු කරගත්ත පොල් කිරි ටික හිඳනකන් අපිට මේක උයා ගන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් අපේ බටු කරිය හරි.
ඉතින් මේ තියෙන්නේ මම හැදුව රසම රස බටු හින්දුම. එහෙනම් ඔයාලත් මේ විදිහට බටු හින්දුමක් හදලා රස කොහොමද කියලා අනිවාර්යෙන් අපිට කියන්න. ඒ වගේම තමයි ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් කෑමක රෙසිපියක් අරගෙන මම ආයෙත් එන්නම්. ඔයාලට සුබ දවසක්.